දැන් කතා කරන්නේ විජය ප්‍රකාශන වල වරහන් සුළු කිරීම ගණන් ටික 4 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා පළවෙනි ගාන 3 වරහන් x දාන 5. x දාන 5. බලන්න. දැන් අපි වරහන් සුළු කරන එක නේද කරන්නේ. එතකොට මේ තුන තියෙන්නේ වරහණෙන් එළියේ නේද? මෙතන තියෙන වැඩි කිරීමනේ. ඒ කියන්නේ වරහණ ඇතුලේ එකතු කිරීමන්නේ තියෙන්නේ. එතකොට අපි කරන්නේ මේ තුනෙන් මේ x වැඩි වෙන්නත් ඕනේ මේ 5 වැඩි වෙන්නත් ඕනේ 3 x වලින් වැඩි වුණාම මොකක්ද උත්තරේ 3x 3 මෙතන 3 ඉස්සරහ තියෙන්නේ ධන නේද ධනයි ගුණ වෙද්දි ධනයි 3 වරක් 5 11 එතකොට මේකේ උත්තරේ මොකක්ද එන්නේ 3x ධන 5 11 ඊට පස්සේ ගාන 4 වරහන් x දාන y දාන 2යි 20 බලන්න මේකේ විජීය පද තුනක් එකතු කරන්නේ තියෙන්නේ එතකොට මේ වරහණ දාලා තියෙන්නේ මේ තුනටම නේද ඒ කියන්නේ මේ තුනටම අයිතිව නේද වරහණ තියෙන්නේ එතකොට අපි මේ හතරෙන් මේ x වැඩි කරන්නත් ඕනේ මේ y වැඩි කරන්නත් ඕනේ මේ 2යි 20 වැඩි කරන්නත් ඕනේ දැන් අපි බැලුවොත් x 4 වැඩි කරාම මොකක්ද උත්තරේ 4යි x දාන y වල 4 ධන y වල ධනයි මේ 4 ඉස්සරහ තියෙන ධන රත්න නේද ධනයි ගුණ වෙද්දි ධනයි 4 වරක් y 4යි y ආපහු ධනයි 4 වරක් 2 4 වරක් 2 කීයද 8යි 20 ඉලක්කම් දෙක තමයි වැඩි කරන්නේ. ඊට පස්සේ තියෙනවා a වරහන් 3x ධන 5. බලන්න මේ වෙලාවේදී අපිට වැඩි කරන්න තියෙන්නේ විජීය පදයකින් නේද? විජීය පදයකින් වැඩි කරන්න. එතකොට වෙනසක් නැහැ මේ a 3x වලින් වැඩි කරන්නත් ඕනේ මේ a පහින් වැඩි කරන්නත් ඕනේ. එතකොට a 3x වලින් වැඩි කරාම 3x a විජීය පදේ ලියන්න x එකත් එක්ක 3x a දාන 5 a වලින් වැඩි කරාම 5යි a මෙතන x a මාර්ග වෙලා 3ax දාන 5යි a ලිව්වත් අවුලක් නැහැ මේ දෙකම හරි ඊට පස්සේ ගාන තියෙනවා 5 වරහන් 2යි a ඍණ 3 දැන් බලන්න මෙතන මොකද්ද වෙන්න ඕනේ මේ 5න් 2යි a වැඩි වෙන්නත් ඕනේ මේ ඍණ 3 වැඩි වෙන්නත් ඕනේ නේද එයි මෙතන අපිරිමකින් පද දෙක වෙන වෙලානේ තියෙන වරහන් තිබ්බට එතකොට මෙතන ඉලක්කම නේද අපි වැඩි කරන්නේ විජය පද වැඩි කරන්න බෑනේ අපිට එතකොට මේ විජය පද ඉස්සරහ තියෙන ඉලක්කම තමයි මෙතන තියෙන ඉලක්කමෙන් වැඩි කරන්නේ එතකොට මෙතන පස්වරත් 2 පස්වරත් 2 කීයද 10යි a දැන් මෙතන බලන්න පහ ධන නේද ධන පහනේ මෙතන තියෙන්නේ එතකොට මෙතන තියෙන්නේ ඍණ නේද අපුණ එතකොට අපි කරන්නේ ධනයි ඍණයි ගුණ කරන ධනයි ඍණයි ගුණ වුණාම ධනයි ඍණයි ගුණ වෙද්දී ඍණයි පස්වරත් 3 පහ ලෙවයි ඔය කට්ටිය මතක තියාගන්න ඕනේ ධන පදයකුයි ගුණ කරද්දී ලැබෙන පිළිතුර දාන ඍණ පදයකුයි ගුණ කරද්දී ලැබෙන පිළිතුර දාන ඒ වගේමයි ධන පදයකුයි ඍණ පදයකුයි ගුණ කරනවා කියලා හිතන්නකො එතකොට හම්බෙන පිළිතුරේ උත්තරේ ඍණයි ඍණ පදයකුයි ධන පදයකුයි ගුණ කරද්දී හම්බෙන පිළිතුරේ උත්තරේ ඍණයි ඔය කට්ටිය මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ දැන් ඊට පස්සේ ගන්න බලන්න තියෙන්නේ මොකක්ද x වරහන් 1 දාන 3යි x දාන 2යි y මොකක්ද වෙන්න ඕනේ මේ x වලින් 1 වැඩි වෙන්නත් ඕනේ 3යි x වැඩි වෙන්නත් ඕනේ 2යි y වැඩි වෙන්නත් ඕනේ 1 x වලින් වැඩි වුණාම x දාන මෙතන 3යි x වැඩි වෙන්න ඕනේ x වලින් නේද ඔක්කොම ලියාගන්නකො දැන්
ඊට පස්සේ 2y වැඩි වෙන්න ඕනේ x වලින්. කියන්නේ 2y x. හරිද? බලන්න මෙතන x වැඩි කිරීම x නේද? බලන්න මෙතන අපි x වැඩි කිරීම x අපිට ලියන්න පුළුවන් නේද? x වල දෙවෙනි බලය විදියට x වර්ග විදියට. අපි ගත්තොත් x වැඩි කිරීම x අපිට කොහොමද ලියන්න පුළුවන්? x වල තුන්වෙනි බලය විදියට මේ දර්ශය ගනි. එතකොට අපි බලන්න මෙතන x වැඩි කිරීම x නේද තියෙන්නේ? ඒ කියන්නේ අපිට මේක කොහොමද ලියන්න පුළුවන්? අපිට මේක ලියන්න පුළුවන් මේ ටිකේ විදියට ලියන්න. x දාන්න 3y x වැඩි කිරීම x අපි ලියන්න පුළුවන් x වල වර්ග විදියට දාන 2y x. හරිද? ඊට පස්සේ ගන්න තියෙනවා පහ වරහන් 4y x දාන 8y y. වෙනසක් නෑ. මේක මේකේ වැඩි වෙන්න ඕනේ. ඒක මේකෙනොත් වැඩි වෙන්න ඕනේ. පහ 4 වැඩි වුණාම පස්වරක් 4 20y x ධනයි දාන පස්වරක් 8 40y y. ඕක තමයි උත්තරේ. ඊට පස්සේ ගන්න බලන්න. ඊට පස්සේ ගාන තියෙන්නේ ඍණ වරහන් නැතුවේ 2x දාන බලන්න මෙතන ඍණ කියලා නේද වරහන් නැතුවේ. ඒ කියන්නේ අපි එක ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට මෙතන තියෙන්නේ කීයද ඔය නොකිය කියන්නේ? ඍණ එක නේද? එතකොට මේ ඍණ එකේ මේ 2x වෙන්න ඕනේ. මේ ධන පහ වැඩි වෙන්න ඕන. බලන්න මේ 2x ඉස්සරහා තියෙන ලකුණ මොකද්ද? ධන නේද? එතකොට මෙතන ඍණ එක ඉස්සරහා තියෙන ලකුණ ඍණයි ධනයි ගුණ වෙච්ච උත්තරේ මොකද්ද? ඍණ. එතකොට මෙතන එන්න ඕනේ ඍණ 1 වරක් 2 2x. හරි. ආපහු මෙතන පහ ඉස්සරහා තියෙන ලකුණ ධන නේද? මෙතන ඉස්සරහා තියෙන ලකුණ ඍණ. වැඩි කරන්නේ දී ඍණයි ධනයි උත්තරේ ඍණයි 1 වරක් 5 5. එතකොට මේකේ උත්තරේ මොකද්ද? ඍණ 2x ඍණ 5. ඊට පස්සේ එකත් ඔය වගේමයි ඍණ x දාන 5. මෙතන ඍණ 1 මෙතන තියෙන්නේ දාන. එතකොට මේ ඍණ එකෙන් මේක වැඩි වෙන්නත් ඕනේ. මේක වැඩි වෙන්න ඕනේ. ඍණ එකෙන් එක වැඩි වුණාම ඍණ 1යි x දානයි ඍණයි ඍණ 1 වරක් 5 5. ඕක තමයි ඔබට එන උත්තරේ. ඊට පස්සේ තියෙනවා 2x දාන 3 වරක් y ඍණ 7. හරි. බලන්න දැන් මේක තියෙන වරහනද නෑ. එතකොට අපිට මේක නිකන් ලියාගෙන යත ඒක නේද? මෙතන 3 තියෙනවා. මේක නේද වරහන තියෙන කොටස. ඕක නේද වරහන. එතකොට මේ 3 වැඩි වෙන්න මේ 3ෙන් y වැඩි වෙන්නත් ඕනේ ඍණ 4 වැඩි වෙන්න ඕනේ. එතකොට මේ 3ෙන් y වැඩි වෙන්නත් ඕනේ ඍණ 4 වැඩි වෙන්න ඕනේ. මේකට වෙනසක් වෙනවද? මේ කැලේට වෙනසක් වෙනවද? නෑ. එතකොට අපිට මේක ලියන්න හැකි 2x එකේ විදිහටම ලියන්න. දාන 3y 3 y වලින් වැඩි වුණාම 3y y. මෙතන දාන 3 මෙතන ඍණ 4 වැඩි කරන්න ගියේ. දානයි ඍණයි වැඩි කරද්දී ඍණයි 3 වරක් 4 12. එතකොට මේකේ මොකක්ද උත්තරේ? 2x දාන 3y y ඍණ 12. ඊට පස්සේ ගන්න බලන්න. ඊට පස්සේ තියෙනවා 3y a දාන x වරහන් 2y a දාන 3y b. බලන්න. මේ 3y a තියෙන වරහන ඇතුළේද? නෑ. එතකොට මේක තියෙන්නේ අපිට ඒකේ විදිහටම ලියා ගන්න පුළුවන්. මෙතන x මේ 2y a වලින් වැඩි කරන්නත් ඕනේ. මේ 3y b වලින් වැඩි කරන්නත් ඕනේ. මේ 2y a x වලින් වැඩි වෙනවා. මේ 3y a යි b x වලින් වැඩි වෙනවා. එතකොට මෙතන දාන දානයි ගුණ වෙද්දී දානයි 2y a x දානයි ආපහු දානයි 3y b x. ඕක තමයි උත්තරේ.
අපිට මේ දෙක සුළු කරන්න පුළුවන් විදිය පදේ ඊය බෑනේ. මෙතන තියෙන පදේ මොකද්ද? ax. මෙතන තියෙන්නේ a විතරයිනේ. එතකොට මේ දෙක එකතු කරන්න පුළුවන්ද? බෑ. එකතු කරන්න නම් විජීය පද එකම වෙන්න ඕනේ. මෙතන තියෙන්නේ ax, මෙතන තියෙන්නේ a. දැන් අපි ගත්තොත් ඊළඟ එක තියෙනවා 3 වරහන් x දාන y දාන 2 ඍණ 10. මට කියන්න ඔබ මේ ඍණ 10 තියෙන වරහන් ඇතුලේද? නෑ. එතකොට මේ ඍණ 10 මේ තුنين වැඩි වෙන්න ඕනේද? නෑ. මේ තුنين වැඩි වෙන්න ඕනේ වරහන් ඇතුලේ තියෙන ටික විතරයි. එතකොට මේ තුنين වැඩි වෙන්න ඕනේ x වැඩි වෙන්නත් ඕනේ. y වැඩි වෙන්නත් ඕනේ. ධන 2 වැඩි වෙන්නත් ඕනේ. 3x වලින් වැඩි වුණාම 3x 3y වලින් වැඩි වුණාම ධන 3y ධනයි ධන 3 වරක් 2 ආය ඍණ 10. දැන් බලන්න මේකේ මේ පද දෙක මේ ඉලක්කම් දෙක අපිට සුළු කරන්න පුළුවන් නේද තව? ඇයි? මේක වගේ පද නේද? එහෙනම් අපිට මේ ටිකේ ඉක්ිනවා කිය 3x ධන 3y බලන්න එක වගේ පද. හරි. ලකුණ සමානද වෙනස්ද? ලකුණ වෙනස්. ලකුණ වෙනස් නම් මොකද කරන්නේ? ලොකු එකේ පොඩි එක අඩු කරලා වැඩි එකේ ලකුණ. ඒ කියන්නේ 10න් 6 අඩු කරා. 10න් 6 අඩු කරාම කීයද? 4යි. වැඩි 10 10ද? 10යි. එතකොට 10 ලකුණ මොකද්ද? 10 ලකුණ දාගෙන ඉන්නවා. 10න් 6 අඩු කරාම ආයි උත්තරේ කීයද? 4ද. එතකොට මේක තමයි උත්තරේ. ආපහු කියන්න. මෙතන මොකද්ද කරන්නේ? එක වගේ පද නේද? මුකුත් නැහැ 6 විතරයි එකතු කරන්න දරු කරන්න බලන්න. ලකුණ සමානද? නැහැ. ලකුණ වෙනස් නම් මොකද කරන්නේ? ඉලක්කම් දෙක අඩු කරලා වැඩි එකේ ලකුණ. වැඩි 10 නේද? 10 ලකුණ මොකද්ද? ඍණ. ඍණ ලිව්වා. 10න් 6ක් අඩු කරා. 10න් 6ක් අඩු කරාම කීයද? 7 ප්‍රයි. එතකොට ඒක උත්තරේ මොකද්ද? 3x දාන 3y ඍණ 7. ඊට පස්සේ ගන්න බලන්න 2x වරහන් a දාන b දාන 28 වරහන් වහල දාන 12 මේ දෙකයි x වලින් 12 වැඩි වෙනවද නෑ ඒ 12 වරහන් ඇතුලේ නෙවෙයි තියෙන්නේ එතකොට මේ දෙකයි x වලින් a වැඩි වෙනවා b වැඩි වෙනවා මේ 28ත් වැඩි වෙනවා ධනයි ධන 2ax ධන 2bx මෙතනත් ධන නේද එතකොට උත්තරේ ධන කොහොමද දෙන්නේ දෙවරක් 28 6x ධන 12 මේකේ තව සුළු වෙනවද එක වගේ පද දියේද නෑ එතකොට තව සුළු වෙනවද නෑ ඕක තමයි උත්තරේ එතකොට දැන් හතරවෙනි ප්‍රශ්නේ දීප ගණන් ටික තමයි ඔය මේ ඉදුවා මුලින්ම බලන්න ඕනේ වරහණේ කෙලියෙදී ඕන පදයක් ගුණ කරන්න ඉතින්. එතකොට මේ පදෙන්න මේ වරහණ ඇතුලේ තියෙන පද ටික ගුණ කරන්න. වරහණේ කෙලියේ තියෙන පදේ මේ පද වලින් ගුණ වෙන්නේ නැහැ. ඒ වගේම ලකුණ ගැන සැලකිලිමත් වෙන්න. මේ එළියේ තියෙන පදේ ලකුණ මේ ඇතුලේ තියෙන පදේ ලකුණෙන් ගුණ වෙලා තමයි උත්තරේට ලකුණ එන්නේ. ඊට පස්සේ තියෙන්නේ වරහන් ඉවත් කර සුළු කරන්න. බලන්න පළවෙනි ගාන. 3 වරහන් x ඝන පහ ඍණ 7. ඕකනේ තියෙන්නේ. මේ ඍණ 7 තුنين වැඩි වෙනවද? නෑ. මේ වරහන් විතරයි 3න් ගුණ කරන්නේ. ඒ 3යි වරහන් විතරයි. මේ x වැඩි වෙනවා මේ ධන පහ වැඩි වෙනවා. හරි. ඒකනේ පළවෙනි ප්‍රශ්න. 3x වලින් වැඩි වුණාම 3x 3 ධන 5. මෙතන ධන නේද තියෙන්නේ? ධනයි උත්තරේ ධනයි 3 වරක් 5 15. මේ ඍණ 7 විදියටම ලියුවා. හරි. දැන් බලන්න මේ 15යි 7යි කියන්නේ කොහේ පද නේද? ඇයි මේවයි බීජේ පද වෙන මුකුත් නැහැනේ. එතකොට අපිට මේ දෙක සුළු කරන්න පුළුවන් නේද? දැන් මේකේ විදියටම ලියන්න. 3x විදියටම ලියුවා. හරිද? දැන් බලන්න මේ පද දෙකේ ලකුණු මෙතන ධන මෙතන ඍණ. එක
කියන ලකුණ වෙනස් නේද? ලකුණ වෙනස් නම් වැඩි ඉලක්කමෙන් අඩු ඉලක්කම අඩු කරන්න. මොකද වැඩි ලොකු ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරන්න. 15න් 7ක් ගියාම කීයද? 8යි. වැඩි ඉලක්කමේ ලකුණ දාන්න. වැඩි ඉලක්කම 15 17ද? 15නේ. 15 ලකුණ දාන්න. එතකොට මේ උත්තරේ මොකද්ද? 3x දාන 8. දෙක. 3 වරහන්. x දාන y දාන 5x දාන 2y. මේකෙදි මුලින්ම අපි කරන්න ඕනේ මේ වරහන් සුරු කරගෙන ඉන්නේ. මේ වරහනේ මේ x 3 වැඩි වෙන්නත් මේ y 3 වැඩි වෙන්නත් ඕනේ. 3x වලින් වැඩි වුණාම 3x ධන 3 ධන y වලින් වැඩි වුණාම ධන 3y මේ ටිකේ විදිහම ගියා. දැන් බලන්න මේකේ විශීය පද දෙකක් තියෙන්නේ x තියනවා y තියනවා. අපි එතකොට මොකද කරන්නේ? එක වගේ පද මුලින්ම ලකුණත් එක්ක ළඟට. මෙතන තියෙන්නේ 3x නේද? තව x පද තියෙයිද මේකේ? තියෙනවා. මොකද්ද? 5x. මේ 5x ලකුණත් එක්ක. ඒ කියන්නේ මේ 5 තියෙන්නේ 5 ඉස්සරහා තියෙන ලකුණත් එක්ක ගන්න. 5 ඉස්සරහා තියෙන්නේ මොකද්ද? ධනනේ. ධනත් එක්ක ගන්න වෙන්නේ. ධන 5x. දැන් මේ ධන 5x අපි ගත්තා නේද? දැන් ඊළඟ තියෙන්නේ මෙතන තව x පද තියෙන්නේ කියන්නකො. නේ ඊට පස්සේ තියෙන්නේ මෙතන ධන 3y නේ. ඒකේ ගෙරම ගිය ධන 3y. ආපහු මේකත් ලියන්න ලකුණත් එක්ක ධන 2y. දැන් අපි බලමු මේ දෙක. එක වගේ පද නේද? x පද නේද දෙකම? දෙකම x පද නේද? එතකොට අපි මේ x පද දෙක එකතු කරා. x පද දෙකේ ලකුණ බලන්න. මෙතන ලකුණ මොකද්ද? 3 ඉස්සරහා තියෙන්නේ දාන්න. දැන් මේ පද දෙකේ ලකුණු සමානයි නේද? ලකුණු සමාන නම් ඉලක්කම් දෙක එකතු කරන්න. 5යි එකතු කරාම කීයද? 8යි x. මොකක්ද කරේ? ලකුණ බැලුවා. ලකුණු සමානයි ඉලක්කම් දෙක එකතු කරා. ඒ විදිය වලින්ම ලියුවා. ඊළඟ මේකේ තියෙන්නේ 3යි y තියෙනවා 2යි y තියෙනවා. දෙකම ධන නේද? ඒ කියන්නේ දෙකේම ලකුණු සමානයි. ලකුණු සමාන නම් බදරන් ඉලක්කම් දෙක එකතු කරා. ඒ ලකුණත් එක්කම ලියුවා. ලකුණ මොකද්ද? දාන 3යි 2යි එකතු කරාම 5යි y. එතකොට මේකේ උත්තරේ මොකක්ද අන්තිම? 8යි x ධන 5යි y. 8යි x ධන 5යි y. ඊට පස්සේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන බලන්න. දෙක වරහන් x ඍණ 7 දාන 2යි x ඍණ 7. ඔකනේ කි මෙතන වරහන් කි. හරි. දැන් බලන්න මේ දෙක මුලින් මේ කොටස මේ වරහන් තියෙන කොටස බලන්නකො මුලින්. හරි. මෙතන දෙකේ x ගේන්නත් ඕනේ මේ ඍණ 4 වැඩි වෙන්න ඕනේ නේද? දෙකෙන් x වැඩිනවා. මෙතන ධන දෙක නේද? මෙතන තියෙන්නේ ධන x. ධන දෙකක් වැඩි කිව්වම උත්තරේ එන්නේ ධන නේද? එතකොට මෙතන ඉන්න ඕනේ 2යි x. හරිද? මේක ධනයි මේක ඍණයි. ධනයි ඍණයි ගුණ වෙද්දි ධනයි ඍණයි. උත්තරේ ඍණයි. දෙවරක් 4. දෙවරක් 4 8යි. මේ ධන දෙකනේ තියෙන්නේ මෙතන. දැන් මෙතන බලන්න. මෙතන වරහන් ඉස්සරහා ඉලක්කමක් තියෙයිද? නෑ. ඒ කියන්නේ වරහන් ඉස්සරහා තියෙන්න ඕනේ ඉලක්කම කීයද? මෙතන වරහන් ඉස්සරහා තියෙන්න ඕනේ කීයද? වරහන් ඉස්සරහා තියෙන්න ඕනේ. වරහන් ඉස්සරහා නෑ ඉලක්කම. ඒ කියන්නේ මෙතන තියෙන්න ඕනේ 1. ඒ කියන්නේ එකෙන් මේක වැඩි වෙන්නත් ඕනේ. මේක වැඩි වෙන්නත් ඕනේ. මෙතන ධනයි ධනයි. ධනයි ධනයි ධනයි. එකෙන් දෙක වැඩි වුණාම දෙවරක් 1 2යි x. හරිද? ආපහු මෙතන එකලෙදී ධනයි ඍණයි. ධනයි ඍණයි ඍණ. එක්වරක් 7. 7. හරි. දැන් බලන්න. අපිට ආයෙ මොකද 2x ඍණ 8 ධන 2x ඍණ 7. x පද තියෙනවා. තව ඉලක්කම් දෙකකුත් තියෙන්නේ. මුලින්ම එක වගේ පද ළඟට. මෙතන 2x. හරි. තව x පද තියෙයිද? ඔව් තියෙනවා. මේ 2x නේද? ලකුණ මොකද්ද මේකටයි තියෙන්නේ? ධන.
ඒ ලකුණත් එක්කම ගන්නේ දාන 2යි x. හරි අපි දැන් මේ දාන 2යි x ගත්තා. මෙතන මේ 8 අපිට දාන 8 ලියන්න පුළුවන්ද දෙන්න? බෑ. ඇයි? 8 ඉස්සරහින් ලකුණ මොකද්ද? ඍණ. එතකොට අපි ලියන්න ඕනේ ඒ ලකුණත් එක්ක. එතකොට මෙතෙන් දෙන්නේ ඍණ 8. මේ 7 ඉස්සරහින් ඉන්නේ ඍණනේ. ලියු. හරිද? දැන් බලන්න. x පද දෙක මේ දෙක නේද? ওই දෙක නේද x පද දෙක. මේ දෙක ඉස්සරහින් ඉන්නේ ලකුණ දාන නේද? ධනයි නේද? ධනයි ලකුණ සමාන නම් බද්ධ කරන්නේ ඉලක්කම් දෙක එකතු කරලා ඒ ලකුණ මේ කියන්නේ මෙතන 4යි x. දැන් බලන්න මෙතන 8 ඉස්සරහා මොකද්ද ලකුණ ඍණ. 7 ඉස්සරහා මොකද්ද ලකුණ ඍණ. ලකුණ සමානයි නේද? ලකුණ සමාන නම් බද්ධ කරන්නේ ඉලක්කම් දෙක එකතු කරලා ඒ ලකුණ 8යි 7යි එකතු කරාම කීයද? 15යි. ඒ ලකුණ කියන්නේ 8 ඉස්සරහා කියන ලකුණ මොකද්ද? ඍණ. එතකොට මේකේ උත්තරේ මොකද්ද? 4යි x ඍණ 15. 4 වෙනි ගාන 4 වරහන් y ඍණ 5 ඍණ 9 වරහන් x ඍණ y. මේ ගාන බලන්න. මේ 4 මේ y වැඩි වෙන්නත් ඕනේ. මේ ඍණ 5 වැඩි වෙන්නත් ඕනේ. හරි? එයි. මේ වරහන්ට දානවනේ 4 තියෙන්නේ. මේ වරහන වැඩි වෙන්න ඕනේ කීයද? මේ ඍණ 9. එතකොට මේ ඍණ 9 මේ x වැඩි වෙන්නත් ඕනේ. මේ y වැඩි වෙන්නත් ඕනේ. මුලින්ම මේ වරහන් සුළු කරගන්න. ධන 4 ධන y වලින් වැඩි වුණාම 4යි y. මේ 4 ඉස්සරහින් ඉන්නේ ධන නේද? මේ y ඉස්සරහින් ඉන්නේ ධන. ඒයි උත්තරේ ධන. ධනයි ඍණයි ගුණ වෙද්දි ඍණයි 4 5 20යි. හරිද? දැන් බලන්න මෙතන. මේ x ඉස්සරහා තියෙන ලකුණ මොකද්ද? ඔය x ඉස්සරහා තියෙන්නේ ධන ලකුණ නේද? මේ 9 නේද ගුණ වෙන්න ඕන. ඍණ 9 නේ ගුණ වෙන්න ඕන. එතකොට 9 ඉස්සරහා තියෙන ලකුණ මොකද්ද? ඍණ. එතකොට ඍණයි ධනයි ගුණ වෙද්දි මොකද්ද? ඍණයි ධනයි ඍණයි. එතකොට උත්තරේ මෙතන ඍණයි. 9 වරක් x 9යි x ඍණයි ඍණයි ගුණ වෙද්දි උත්තරේ දානයි 9යි y. දැන් අපි එක වගේ පද තියෙනවා බලන්න. මෙතන y පද දෙකක් තියෙන්නේ. මෙතන 4යි y මෙතන 9යි y. එතකොට එක වගේ පද තියෙන්නේ. මේ පද දෙක එක ළඟට 4යි y ලකුණත් එක්ක ගන්න. දාන 9යි y. ඍණ විසිතුරු පදේ විදිහටම යන්නේ. ඍණ 9යි x. දැන් මේ පද දෙකේ ලකුණු මෙතන 4යි y කියන්නේ ධන 4යි y නේද? ලකුණු සමානයි. නම් පද දෙකේ ඉලක්කම් දෙක එකතු කරලා ඒ ලකුණු 9 4 එකතු කරාම 13යි y. ඍණ 20 ඍණ 9යි x. එතකොට මේකේ උත්තරේ මොකක්ද? ඔව්. ඊට පස්සේ පස්වෙනි ගාන. පස්වෙනි ගාන තියෙනවා 3 වරහන් 2යි a ඍණ 2යි b දාන 6 වරහන් ඍණ a දාන 8යි b. හරිද? ඕගනේ තියෙන්නේ පස්වෙනි ගාන. පස්වෙනි ගාන ඕගනේ තියෙන්නේ. එතකොට මේ 2යි a මේ 3 වැඩි වෙන්න ඕන. මේ 2යි b වැඩි වෙන්න ඕන. මේ ඍණ a 6න් වැඩි වෙන්නත් ඕනේ. මේ 8යි b 6න් වැඩි වෙන්නත් ඕනේ. එතකොට අපි මුලින් මේ වරහන් සුළු කරගන්න. 3 වරක් 2 ධන නේද මේ දෙක? ওই දෙකම ධනනේ. ධනයි උත්තරේ දෙන්න ඕනේ. ධනයි 3 වරක් 2 6යි a. හරිද? මෙතන ධනයි ඍණයි. ධනයි ඍණයි ගුණ වෙද්දි උත්තරේ ඍණයි. 3 වරක් 2 6යි b. දැන් බලන්න මෙතන 6 ඍණේ වලින් වැඩි වෙන්න නේ තියෙන්නේ. මේ ධන 6 නේ තියෙන්නේ. එතකොට ධනයි ඍණයි ඍණ 6යි a. ධනයි දාන 6 වරක් 8 කීයද? 48යි b. හරිද? දැන්
අපි එක වගේ පද ළඟට ගන්න ඕනේ. එතකොට මෙතන එක වගේ පද. ඒ පද තියෙන්නේ නේද දෙක? මේ දෙක ලකුණත් එක්ක ළඟට. මේ 6යි ඒ විදිහටම ලියුවා. මේ 6යි ඒ ගන්න ධන 6යි ඒ විදිහටද ඍණ 6යි ඒ විදිහට. බලන්න 6යි ඒ ඉස්සරහ තියෙන ලකුණ මොකද්ද? ඍණ. එතකොට අපි මේ ලකුණත් එක්ක තමයි මෙතෙන්ට ගන්න. හරිද? මේක ලකුණත් එක්ක ලියන්න. ඍණ 6යි b ධන 48යි b. දැන් මේ දෙක ගමු. මේක ධනයි මේක ඍණයි. ලකුණ වෙනස් නේද? ලකුණ වෙනස් නම් මොකද කරන්නේ? පද දෙක අඩු කරලා වැඩි එකේ ලකුණ. 6 ගියාම කීයද? බිංදුවයි. බිංදුවේ වලින් වැඩි වුණා ඕන සංඛ්‍යාවකින් වැඩි වුණාම උත්තරේ බිංදුවයි. බිංදුව ඕනම සංඛ්‍යාවකින් වැඩි වුණාම උත්තරේ බිංදුවයි. ඊට පස්සේ මේ පද දෙක බලන්න. මේ පද දෙකේ ලකුණු සමානද? නැහැ. ලකුණු වෙනස් නම් මොකද කරන්නේ? වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. වැඩි 48 නේද? 48න් 6 ගියාම කීයද? 42යි b. වැඩි 48 ලකුණ මොකද්ද? දාන. එතකොට මෙතන එනවා මොකද්ද ලකුණ? දාන. ඕනම සංඛ්‍යාව බිංදුවට දුරින් පස්සේ ඒ සංඛ්‍යාවමයි එන්නේ. ඒ කියන්නේ මෙතන උත්තරේ මොකද්ද? 42යි b. එතකොට පහේ උත්තරේ මොකක්ද එන්නේ? 42යි b. හයවෙනි එක ඍණ 3 වරහන් y ඍණ 2 වරහන් ඍණ 3 වරහන් 4 ඍණ 1. බලන්න මේකේ ඍණ එළියදී එතකොට වැඩි වෙද්දී ලකුණ ගැන පරිස්සම් වෙන්න ඕන. මේ තුනෙන් මේ y වැඩි වෙන්න ඕනේ. මේ ඍණ 2 වැඩි වෙන්න ඕන. මේ තුනෙන් මේ 7 වැඩි වෙන්නත් ඕනේ. මේ ඍණ වැඩි වෙන්නත් ඍණ මෙතන තියෙන y ධනයි නේද? ඍණයි ධනයි ගුණ වෙද්දී ඍණයි 3 වරක් y 3යි y ඍණයි ගුණ වෙද්දී ධනයි 3 වරක් 2 6යි. මෙතන 7 ඉස්සරහ තියෙන්නේ ධන නේද? මේ ඍණ 3 ඉස්සරහ තියෙන මොකද තමයි මෙතන ගුණ කරද්දී ගන්න. ඍණයි ධනයි ඍණයි 7 වරක් 3 7 වරක් 3 21. හරි. ආපහු මේ 3 ඉස්සරහ තියෙන මොකද ලකුණ ඍණ. මේ y ඉස්සරහ තියෙන්නේ ඍණ. ඍණයි ගුණ වෙද්දී ධනයි 3 වරක් y 3යි y. දැන් එක වගේ පද ළඟට ගන්න. මෙතන ඍණ 3යි තව y පද තියෙයිද? තියෙන්නේ. මේ y පද යන්නේ ඒකේ ලකුණ මොකද්ද? ධන 3යි y ධන 6 ඍණ 21. මෙතන බලන්න. ධන 3යි y ඍණ 3යි y කියන්නේ මෙතන උත්තරේ එන්නේ කීයද? බිංදුවයි. මේ පද දෙකේ මෙතන 21 තියෙනවා. මෙතන මේ පද දෙකේ ලකුණු සමානද? නැහැ. ලකුණ වෙනස් කියන්නේ වැඩි එකකින් අඩු එක අඩු කරනවා. 21කින් 6 අඩු කරාම කීයද? 15යි. වැඩි එකේ ලකුණ 21 ලකුණ මොකද්ද? ඍණ. එතකොට එන්නේ මෙතන 15. එතකොට මේ උත්තරේ කීයද? ඍණ 15යි. ඊට පස්සේ 7 වෙනි ගාන. ඍණ x x දාන 3 ඍණ 2 x ඍණ 1 ඍණ x. මේක බලන්න. මේකෙදි මේ x වලින් මේ x වැඩි වෙන්නත් ඕනේ. මේ 3 වැඩි වෙන්නත් ඕනේ. මේ දෙකයි x වලින් ඍණ 1 වැඩි වෙන්නත් ඕනේ. මේ ඍණ 1 වැඩි වෙන්නත් ඕනේ. මුලින්ම මේක වැඩි වෙනවා. ඍණයි මේ x ඉස්සරහා ලකුණු මොකද්ද? ධනයි. ඍණයි ධනයි උත්තරේ එන්න ඕනේ ඍණ. x x වලින් වැඩි වුණා. x වැඩි කිරීම x. මොකද උත්තරේ x වර්ග නේද? ඒකේ විදිහටම ලියන්න. x වර්ග ඍණයි ධනයි ආපහු ඍණයි 3 වරක් x 3යි x. හරි. දැන් මෙතන ඍණයි ගුණ වෙද්දී උත්තරේ ධනයි. දෙවරක් 1
දෙකයි x ආපහු මෙතන බලන්න ඍණයි ඍණයි උත්තරේ දානයි දෙකයි x බලන්න දෙකයි x වැඩි කරන්න තියෙන්නේ x වලින් නේද මෙතන ඉස්සරහ තියෙන ඉලක්කම මොකක්ද එක නේද ඉලක්කම් දෙක වැඩි කරන්න දෙවරක් එක දෙකයි දෙවරක් එක කීයද දෙකයි x වලින් වැඩි වුණාම එන්නේ මේකේ උත්තරේ x වර්ග ඒ කියන්නේ මෙතන ඉන්නවනම් මොකද්ද දෙකයි x වර්ග හරිද දෙකයි x දෙකන්නේ x වර්ගය දැන් එක වගේ පද්ධතියේද x වර්ග තව පද්ධතියේද තියෙන්නේ හා කියන්නේ කලකට මෙතන ඍණ x වර්ග මෙතන තියෙන්නේ දාන 2x වර්ග දාන 2x වර්ග මේ දෙකේ විදිහටම ඍණ 3x දාන 2x දැන් මෙතන මේ පද දෙක බලන්න ලකුණු සමානද නෑ ලකුණු වෙනස්කම් මොකද කරන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කර මෙතන දෙන ඉස්සරහින් කනේ ඔය විදිහට තියෙන්නේ ඍණ එකනේ දෙකෙන් එකක් ගියාම 1x වර්ග වැඩි එක දෙක නේද දෙකේ ලකුණ දානනේ දාන අපි ලියන්නේ නැහැ සාමාන්‍යයෙන් ඉස්සරහා පදේ ඊට පස්සේ මේ දෙක x පද නේද දෙකම අපිට ඒකත් සුළු කරන්න ඕනේ කියන්නේ ඍණයි දානයි ලකුණ වෙනස් නේද ලකුණ වෙනස්කම් මොකද කරන්නේ අඩු කරලා වැඩි එකේ ලකුණ වැඩි තුන නේද තුනේ ලකුණ මොකද්ද ඍණ අපි ඍණ ලියාගත්තා තුනෙන් කීයද අඩු කරන්න තියෙන්නේ දෙක තුනෙන් දෙකක් අඩු කරාම කීයද එතන හරි x එතකොට මේකේ උත්තරේ මොකක්ද එන්නේ x වර්ග ඍණ x ඔය තමයි උත්තරේ y ऋण y ऋण तुमने y ऋण तुम्हारी दान दिशे कोकणीती මේකෙදි බලන්න මුලින්ම අපි කරන්නේ මේ වරහන් අදාළ විදිහට සුදු මේ හතරෙන් y වැඩි වෙන්නත් ඕනේ මේ ඍණ පහ වැඩි වෙන්න ඕනේ මෙතන හතර දානයි මෙතන දානයි උත්තරේ දානයි හතර වරක් y හතරයි y දානයි ඍණයි ඍණ හතර වරක් පහ 20යි x හරි දැන් මේ තුනේ මේ y වැඩි වෙන්නත් ඕනේ මේ x වැඩි වෙන්නත් ඕනේ මේ z වැඩි වෙන්නත් ඕනේ ඍණයි මේ y ඉස්සරහ කියන ලකුණ මොකද්ද දානයි ඍණයි දානයි වැඩි වුණාම උත්තරේ ඍණයි 3 වරක් y 3යි y ඍණයි වැඩි වුණාම උත්තරේ දානයි 3 වරක් 3 9යි x ඍණයි දානයි වැඩි වුණාම ඍණයි 3 වරක් z 3යි z දැන් බලන්න එක වගේ පද තියෙනවා y පද තියෙන්නේ තව එක ළඟට ගන්න මේ 4යි y ඒ විදිහටම ලියුවා මේ 3යි y ඉස්සරහ තියෙන ලකුණ මොකද්ද ඍණනේ ඒ ලකුණත් එක්ක ගන්න ඍණ 3යි y මේ ඍණ 20යි x ඒ විදිහටම ලියන්න තව x පද තියෙන්නේ මේ 9x තියනවානේ මේ 9x වල ලකුණ මොකද්ද දානයි ඒ ලකුණත් එක්ක ගන්න දාන 9යි x හරිද ඊට පස්සේ මේ ඍණ 3යි z ඒ විදිහටම ලියන්න ඇයි වෙනි z පද නැහැනේ ඒකේ විදිහටම q දැන් මේ දෙක මේ හතර ඉස්සරහ දානයි මෙතන ඍණයි ඍණයි පද දෙකක් තියෙදි මොකද කරන්නේ ඉලක්කම් දෙක අඩු කරලා වැඩි එකේ ලකුණු වැඩි එක හතර නේද හතර ලකුණ මොකද්ද දානයි අපි දාන දාන්නේ මොකද ඒක හතරෙන් තුනක් ගියාම 1යි ඉගෙන මෙතන 1යි y හරි දැන් මේ පද දෙක බලන්න x පද නේද දෙකම ඒකට සුළු කරන්න පුළුවන් ලකුණ සමානද වෙනස්ද ලකුණ වෙනස් නම් මොකද්ද කරන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණු මඩ ගන්නකො වැඩි 20ද 9ද 20 නේද වැඩි 20 වැඩි නම් 20 ලකුණ මොකද්ද ඍණ ඒ කියන්නේ උත්තරේ දෙන්නවා ඍණ 20න් 9ක් ගියාම කීයද 11යි x අර 3යි z ඒ විදිහටම කියන්න ලකුණක්
ඍණ 3යි විශේෂ. ඕක තමයි උත්තරේ. ඊට පස්සේ ගන්න බලන්න. පහ වරහන් 4යි x දාන 8යි y. ඕකනේ ඒක නම් පොඩි ගන්න. 5 4යි x වලින් වැඩි වෙන්නත් උනේ. දැන් 8යි වලින් වැඩි වෙන්නත් උනේ. 5 4ක් 4 20යි x දාන 5 4ක් 8 40යි y. ඕක තමයි උත්තරේ. ඊට පස්සේ 10 වෙනි ගණන් කියන්නේ මේ කොටසේ තියෙන අන්තිම ගණන. 3 වරහන් x දාන y දාන 2 ඍණ 10යි. මොකද වෙන්න ඕනේ? මේ තුනෙන් x වැඩි වෙන්නත් ඕනේ, y වැඩි වෙන්නත් ඕනේ, 2 වැඩි වෙන්නත් ඕනේ. මේ 10 වැඩි වෙනවද? නෑ ඒක. 10 තියෙන වරහණෙන් එළියේ 3x වැඩි වුණාම 3යි x. ධනයි ධනයි ධන 3යි y. ධනයි ධනයි ධන 3 වරක් 2 6 ඍණ 10. මේ ටිකේ විදිහටම කියන්නේ. දැන් මේ පද දෙකේ එක වගේ පද නේද? ලකුණ මොකද? මේ පද දෙකේ ලකුණ වෙනස්. ලකුණ වෙනස් නම් මොකද කරන්නේ? වැඩි එකකින් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ. වැඩි එකේ ලකුණ මොකද්ද? ඍණ. 10න් 6ක් අඩු කරාම කීයද? 4යි. මේක තමයි උත්තරේ. දැන් අපි මෙච්චර ගාන කතා කරේ වරහන් දුන්නම ඒ වරහන එළියේ තියෙන පදෙන් වරහන ඇතුලේ තියෙන පද ටික ගුණ කරලා සුළු කරන එක. දැන් අපි කතා කරන්නේ යන්නේ ආදේශ කිරීම. ඒ කියන්නේ ඔයාට මේ x y කියන්නේ තියෙන විචේ පද දෙක ඔය කට්ටියට මේකෙදි කරන්නේ මේ විචේ පද වලට අගයන්ද. ඒ කියන්නේ මේ x සමානයි කියනොත් 2 y සමානයි කියනොත් 3ට. එතකොට අපි කරන්න ඕනේ මේ x කියන තැන් වලට මේ දෙක x සමාන කරේ දෙකටනේ. මේ දෙක දාන්න ඕනේ y කියන තැන් වලට ඒ y සමාන කරපු වගේ දාලා සුළු කරන්න තියෙනවා. බලමු PD කරන්න කියලා. මේකෙදි කියනවා මේකෙදි අපිට කියලා තියෙනවා x සමානයි 7යි y සමානයි ඍණ 9යි. ලකුණ බලන්න මේකෙදි දැක්කේ ඍණ 9යි. විශේෂ සමානයි 8යි. ඕපනේ තියලා තියෙනවා. දැන් අපිට සුළු කරන්න කියනවා 2යි x දාන 3යි y දාන 4යි විශේෂ. මම ඉස්සෙල්ලා එකේදී මේ ආදේශ කිරීම වල පොඩි ගණන් ටිකක් කරා. ඒකෙදි කිව්වම මේ x සමානයි 7 නේද තියෙන්නේ. මේ x වලට අගේ ආදේශ කරද්දී වරහන් ඇතුලේ දාලා ආදේශ කරන්නේ. කියන්නේ වරහන් තුල ආදේශ කරන්නේ. එතකොට මෙතන 7 දාන 3 හැම නිතරම y වරහන් ඇතුලේ ලියනවා. y කියන්නේ කීයද? ඍණ 9. ලකුණ මතකයි දුක. ඍණ 9 දාන 4යි විශේෂ කියන්නේ කීයද? 8. දැන් ආදේශ කරා. x සමානයි 7යි. x කියන දෙයට 7 දැම්මා. y සමානයි ඍණ 9 නේද? y කියන දෙයට ඍණ 10 දැම්මා. විශේෂ කියන දෙයට 8 දැම්මා. දැන් වරහන් කියන්නේ මෙතන ගුණ කිරීමනේ තියෙන්නේ. දෙක ඉස්සරහා තියෙන ලකුණක් ධනයි, හතේ ලකුණක් ධනයි නේද? මෙතනත් ලකුණ ධනයි, මෙතනත් ලකුණ ධනයි. ගුණ කරන්නනේ තියෙන්නේ. දෙවරක් 7. 14යි ලකුණ ධනයි ධන ධන වලින් වැඩි කරා. මෙතන බලන්න ධන ඍණ වලින් නේද වැඩි කරන්න තියෙන්නේ. එතකොට ධනයි ඍණයි ගුණ කරාම උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? ඍණ 3 වරක් 9 9 වරක් 3 27යි. මෙතන ධන 4 මෙතන තියෙන්නේ ධන 8 වැඩි කරන්න තියෙන්නේ. ධනයි ධනයි ධන 4 වරක් 8 32යි. දැන් අපි මුලින්ම මේ පද දෙක ගන්න. මේ 14 ඉස්සරහා තියෙන ලකුණ මොකද්ද? ධන. ලකුණ සමානද මේ පද දෙකේ? නෑ. ලකුණ වෙනස් නම් මොකද්ද කරන්නේ? වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ. වැඩි මොකද්ද 27 නේද? 27
27 අපල මොකද්ද? රීඩ්. 27 න් 14ක් අඩු කර. 27 න් 14ක් අඩු කරාම 13. ඒකට එකතු වෙන්න ඕනේ. අර ටිකේ විදිහටම ලියන්න. 32. දැන් ආපහු බලන්න මේද? ලකුණු සමානද? නෑ නේ. වගේ පදනේ කොහොමද? ලකුණු සමානද? නෑ. මොකද කරන්නේ? වැඩි එකකින් අඩු එක අඩු කරලා ඒ වැඩි එකේ ලකුණ. වැඩි 32 නේද? 32 ලකුණ මොකද්ද? 13. ඒකට මේකට එන්න ඕනේ තර උත්තරය. 32 න් 13. 32 න් 13 අඩු කරාම කීයද? 19 යි. මේකේ උත්තරේ කීයද කියන්නේ? 19 යි. ඊට පස්සේ දෙවෙනි එක දීලා තියෙනවා x වරහන් ඍණ y ධන අපි මුලින්ම කරන්න ඕනේ ආදේශ කරගන්න. x කියන්නේ කීයද? 7. x කියන්නේ 7. වරහන් මේ විදිහටම දැන් මේ x දාද්දි වරහනක් දාලා ගන්න. x කියන්නේ 7. හරි. ඍණ y කියන්නේ කීයද? ඍණ 9. එතනත් වරහන් දාලා දාන්න. ඍණ 9. දාන ඉෂේ කියන්නේ දාන 8. ඒකත් වරහන් ඇතුලේ දාන්න. කිසිම නෑ වරහන් ඇතුලේ දාන්න. මේ වරහන වෙන්න. හරි. මේ හත අපිට වරහන් ඇතුලේ දෙන්නේ ධන 4 කොහොමද? හරිද? මෙතන ඉස්සරහගේ ඍණ එක නේද? તો ඉස්සරහගේ ඍණ එක නෙමෙයි තියෙන්නේ මෙතන. ඍණයි. උත්තරේ එන්න ඕනේ දාන. ගුණ වෙන ඕනේ වරහන් කියන්නේ. ඍණයි දාන 9 වරක් 1 9. හරි. මෙතන ධන 8 නේද තියෙන්නේ? මෙතන ගුණ වෙන්න තියෙන්නේ මෙතන ධන 1 නේද තියෙන්නේ? ධනයි ගුණ වෙද්දි ධනයි. එක් වරක් 8. හරිද? මට කියන්නකෝ සමීකරණයක් දුන්නා මේක සුළු කරන පිළිවෙල මොකක්ද? සමීකරණයක් දුන්නම අපි මේ සමීකරණයේ තියෙන මුලින්ම සුළු කරන්නේ මොකක්ද? මුලින්ම සුළු කරන්න ඕනේ වරහන්. ඊට පස්සේ පද ලියේනා පද. ඊට පස්සේ වැඩි කිරීම හරි බෙදීම හරි තියෙන පිළිවෙලට. ඊට පස්සේ එකතු කිරීම හරි අඩු කිරීම හරි තියෙන පිළිවෙල. දැන් මෙතනදී මුලින්ම අපි සුළු කරන්න ඕනේ මොකද්ද? වරහන්නේ. ඒ කියන්නේ අපි මේ වරහන් ඇතුළේ සුළු කරන්න. දැන් බලන්න. ධන 9 ධන 8 නේද තියෙන්නේ? ඒ කියන්නේ මෙතන ලකුණු සමානයි නේද පද දෙකේ. මෙතන වැඩි කරන්න එකතු කරන්න තියෙන්නේ. පද දෙකේ ලකුණු සමාන නම් මොකද්ද කරන්නේ? පද දෙක එකතු කරලා ඒ ලකුණු. ඒකේ තියෙන්නේ 7 නේද? ඒකේ විදිහම ලියන්න. වරහන් ඇතුලේ ඒ ලකුණු කියන්නේ ධනනේ. 9ට එකතු කරාම 17. එතකොට මෙතන ධනයි මෙතන ධන නේද? මෙතන වරහන් නෙකින වරහන් කියන්නේ ගුණ කිරීම නේද? ධනයි ධනෙන් ඕන උත්තරේ 7 වරක් 17. 7 වරක් 7 40. 9 ඉතුරුයි 4ක්. 7 වරක් 1 7යි 4යි. උත්තරේ 119. උත්තරේ කීයද? 119. ආපහු බලන්න මේකෙන් මොකද්ද කරන්නේ? අපි මුලින්ම අධ්‍යයන ආදේශ කරා වරහන් නැති. ඊට පස්සේ මෙතන තිබ්බේ ඍණ නේද? මේ වරහන් සුළු කරා. මෙතන වරහන් කියන්නේ ගුණ කිරීම නේද? ගුණ කිරීම කියන්නේ මෙතන ඍණයි ධන වෙලා මෙතන ධන 9ක් විදිහට. මේ ධන ලියන්න ඕනේ නෑනේ අපි. කියන්නේ සාමාන්‍යයෙන් ධන මුල්පදේ. මෙතන බලන්න. මෙතන තිබ්බේ ධන 8 නේද? මෙතන අපි කියන්නේ ධන 8 නේ. ධනයි 8. හරිද? ඒ මෙතන කෙලින් මොන කරන්නේ? එක් වරක් 8. ඊට පස්සේ මේ දෙක එකතු කරන්නේ තියෙන්නේ. එකතු කරෙන් පස්සේ එනවා 17. වරහන් ඇතුලේ 17. එළියේ තියෙන්නේ 7. වරහන් කියන්නේ මෙතන ගුණ කිරීමක් නේ තියෙන්නේ. එතකොට මේ 7 17 වැඩි කරලා උත්තරේ එන 119. ඊට පස්සේ ගන්න x ධන y ධන ඉෂේ වල වර්ග. ඕකනේ තියෙන්නේ. මොකද මේ අපි කරන්න ඕන? x වල a විතර ආදේශ කරනවා. x කියන්නේ කීයද? x කියන්නේ 7. හරිද? y කියන්නේ ඍණ 9. ඉෂේ කියන්නේ කීයද? ධන 8.
මේ සම්පූර්ණ එකේ වර්ගය. මෙතන ධනයි මෙතන ඉන්නේ ධන 7 වෙනි. හරිද? ධනයි ඍණයි ඍණ නාමි. ධනයි ධන 8 වර්ගය. හරිද? මෙතන ඉස්සරහට මොනවද ගන්න නේද? ලකුණු සමාන නැද්ද මේ පද දෙක ගත්තොත් අපි නෑ ලකුණු සමාන නැත්නම් මොකද කරන්නේ? අඩු කරලා වැඩි එකේ වැඩි එක මොකද්ද? 9 ඍණයි. 9න් 7 ගියාම 2 ධන 8 වර්ගය. මෙතන ලකුණු සමානද නෑ වැඩි එකකින් අඩු එක අඩු කරලා ඒකේ ලකුණු ධන 8 ධන 8 නේද වැඩි 8න් දෙකක් අඩු කරා. 8න් දෙකක් කියම් කීයද? 6යි. ඒකේ වර්ග. බලන්න දැන් x වර්ගය කිව්වොත් අපි කීයද දන්නවා? මේ කියන්නේ x වැඩි කිරීම x නේද? එතකොට 6 වර්ගය කියන්නේ 6 වැඩි කිරීම 6 නේද? 6 වරක් 6. 6 වරක් 6 කීයද? 36. මේකේ උත්තරේ කීයද? 36යි. ඊට පස්සේ ගානේ කියනවා ඍණ x වල වර්ගය ධන 3y ධන 20 වල වර්ගය. මේකෙදි x කියන්නේ කීයද? 7යි. ඒකේ විදිහටම දාන්න. ඍණ වරහන් ඇතුලේ 7 වර්ගය. හරිද? ධන 3 වරහන් y කියන්නේ ඍණ 9. ධන 20 කියන්නේ කීයද? 8 වර්ගය. මුලින්ම මේ ඍණයෙන් වැඩි කරන්න කාලේ මේ වර්ග පදේ අයින් කරන් ඉන්න. වර්ග පදේ අයින් කරන්න 7 වර්ගය නේද? 7 වර්ගය කියන්නේ 7 වැඩි කිරීම 7 නේද? 7 වරක් 7 කීයද? 49 නේද? ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඍණ වරහන් ඇතුලේ 49 නේද? ඕකනේ තියෙන්නේ උතන. දාන්න. මෙතන ධනයි ඍණයි. ගුණ වෙද්දි ධනයි ඍණයි ඍණ 9 වරක් 3 27. හරිද? මෙතන ධන අපේ විදිහට කියන්නේ වර්ග පදේ අයින් කරන්නේ. 8 වැඩි කිරීම 8. 8 වර්ගය කියන්නේ 8 වැඩි කිරීම 8 නේද? 8 වරක් 8 64. එතකොට මෙතන එන්නේ කීයද? 64 වරහන්. දැන් බලන්න මෙතන ඍණ මෙතන ධනනේ ධන ඍණයි ධනයි වරහන් සුළු කරද්දී ඍණයි 49 ඍණ 27 ධනයි ධනයි ගුණ වෙද්දී ධනයි ධනයි ගුණ වෙද්දී ධනයි 67. දැන් මේක සුළු කරගන්න. මේ දෙක මුලින්ම ගන්න. මේ දෙකේ ලකුණු සමානයි නේද? ඊළඟ මොකද්ද වෙන්නේ? ඉලක්කම් දෙක එකතු කරලා ඒ ලකුණ. එතකොට ඒ ලකුණ මොකද්ද මෙතන තියෙන්නේ? ඍණ 49 27 එකතු කරලා 6යි ඉතුරු 1යි 3යි 7 76යි. මේකේ විදිහටම නිය. ධන 67. දැන් මේ දෙක බලන්න. මේ දෙකේ ලකුණු සමානද? නෑ. ලකුණු සමාන නැත්නම් මොකද්ද කරන්නේ? වැඩි එකකින් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණු. වැඩි එක 76 නේද? 76 ලකුණු මොකද්ද? ඍණ. අඩු කරයින් පස්සේ එනවා 12. අඩු කරයින් පස්සේ එනවා 12. මේ ආදේශ කිරීම කරන් ටික අමාරු මේ ටික උඩ උඩට අවසරට නෙවෙයි කියන්නේ 8 වසරට 8 වසරෙන් ටික ඉහාට තියෙන ගණන් ටික තමයි මේ සුළු කිරීම කියන නාම. 25 දාන 2 වරහන් x වර්ගයේ දාන y දාන 20. අර වගේමයි x තියෙන තැනට මේ පදේ දාලා සුළු කරන්නේ. 25 දාන 2 වරහන් x කියන්නේ කීයද? 7 වරහන් ඇතුලේ වර්ග. දාන y කියන්නේ වරහන් ඇතුලේ ඍණ 9 දාන. 20 කියන්නේ 8 වරහන්. සුළු කර. 25 දාන 2 වරහන්. මුලින්ම අපි සුළු කරන්නේ වරහන්නේ. මුලින් මේකේ අයින් කරගෙන 7 වරක් 7 කියන්නේ 49යි. ධනයි නේක කොහොමද? ධනයි ඍණයි. සුළු වෙද්දී ඍණයි. දැන් 1 වරක් 9 9.
ධනයි 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 8 හරි ඒ වරහන් සුළු විදිහට තේරුණා දැන් මේ ටිකේ විදිහටම ලියන්න 25 ධන 2 මේ දෙක ගන්න ලකුණ සමානද නෑ ලකුණ වෙනස් නම් හදන වැඩි කියන අඩු කරනවා ඒ කියන්නේ 49 කීයද අඩු කරන්න ඕනේ 49 9ක් 49 9ක් අඩු කරාම කීයද 40 හරි වැඩි කියලා අපිට දානනේ මෙතන කියන්නේ දාන 8 මේකේ විදිහටම කියන්නේ 25 දාන දෙක වරහන් මේ දෙකේම ලකුණු සමානයි නේද ලකුණු සමානයි ලක්කන් දෙක එකතු කරනවා 48ට එකතු කරාම 48යි ලකුණු කියන්නේ ධන නේද දැන් අපි දාන්නේ මෙතන 25 ධනයි 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 ධන දෙවරක් 48 කියන්නේ 96 මේ වරහණි සුළු කරා මේ දෙකෙන් වැඩි වෙන්නනේ තියෙන්නේ මෙතන තියෙන ලකුණ ධන ධනයි ධනයි ධන දෙවරක් 48 කීයද 96 මේ දෙක එකතු කරන්න තියෙන්නේ මෙතන ලකුණ ධන මෙතන ධන ලකුණ සමානයි ලකුණ දෙක එකතු කරන එක නම් කරන්නේ පයි 6යි 1යි 10යි 9යි 10යි 12 මේකේ උත්තරේ කීයද 121යි මේකේ උත්තරේ 121යි x y වරහ x ධන y ඍණ ආදේශ කරන x කියන දැන් මේ වගේ දෙනවා x කියන්නේ කීයද 7 y කියන්නේ කීයද ඍණ 9 වරහ x කියන්නේ 7 y කියන්නේ ඍණ 9 නේ check කියන්නේ ඔකනේ තියෙන්නේ දැන් බලන්න මෙතන වරහන් දෙක නේද මේ මැද ඉදුදු කිරීමක් අඩු කිරීමක් තියෙද නැහැ ඊයේ මෙතන කුණු කිරීමක් නේද ඔය කියන්නේ ඔය මෙතන ලකුණු මොකද්ද ධන ධනයි ඍණයි ගුණ වෙද්දි ඍණයි 7 9 63යි වරහන් දෙක ඉතුරු ටික අරගෙන 7 ධනයි ඍණයි ඍණ 9 මෙතන ඍණයි ධනයි ඍණ 8 දැන් මේ ඍණ හැට මේ විදිහම ලියුවා ඍණ හැට තුන බලන්න මේ පද දෙක ගන්නකො මේ පද දෙකේ ලකුණු සමානද නෑනේ ලකුණු සමාන නැත්නම් මොකද ඉලක්කම් දෙක අඩු කරලා වැඩි එකේ ලකුණු 9 7ක් අඩු කරාම කීයද 2යි වැඩි එක ඍණ 8 දැන් බලන්න මේ පද දෙක මේ ඍණ හැට මේ විදිහම වරහණේ ඍණ ලකුණු සමානයි නේද එහෙනම් මොකද්ද කරන්නේ ඒ ලකුණමයි ඉලක්කම් දෙක එකතු කරනවා 8යි 2 එකතු කරාම කීයද 10යි වරහන් මෙතන තියෙන්නේ මෙතන කියන්නේ මොකද්ද වැඩි කිරීම නේද වැඩි කිරීම ඍණ පදයක් ඍණ පදයකින් නේද වැඩි කරන්න තියෙන්නේ ඍණ වැඩි කරාම මොකක්ද එන උත්තරේ 10යි 63 10යි 630 ඔබ තමයි උත්තරේ 63 10යි වැඩි කරන්න තිබ්බේ 630යි ඊට පස්සේ ගන්න බලන්න 9යි x ධන 3යි y ඍණ 8යි 20 මේකෙදි x කීයද 7 අපි ඒක විදිහට දාන්නේ 7 ධන 3යි y කියන්නේ ඍණ 9 ඍණ 8 20 කියන්නේ 8 දැන් වැඩි කරගන්න මෙතන දාන මෙතන දාන ධනයි උත්තරේ එන්න ඕනේ ධන මුල් පදේ ඉඳන් දැන් ලියන්නේ 9 63 ධනයි ඍණයි ගුණ වෙද්දී උත්තරේ ඍණයි 9 3 27 ආපහු මෙතන බලන්න ධනයි මේ අතේ ඉස්සරහින් ධනයි ඍණයි ඒ ඍණයි ධනයි උත්තරේ ඍණයි 8 වරක් 8 මුලින්ම මේ දෙක සුළු මේ දෙක සුළු බලන්න මේක ධනයි මේක ඍණයි ලකුණු වෙනස් පද දෙකක් නේද තියෙන්නේ මොකද්ද කරන්න ඕනේ අපි වැඩි එකකින් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණු
වැඩි එක දාන නේද? ඒ කියන්නේ මෙතන උත්තරේ එන්න ඕනේ දාන එකන්නේ. 63න් 27ක් අඩු කරන්න. 63න් 27ක් අඩු කරාම 36යි. 36 ඍණ 64. දැන් බලන්න මේක ධනය ආව මේක ඍණයි නේද? ඒ කියන්නේ අඩු වෙන්න ඕනේ වැඩි එකේ ලකුණ. වැඩි එක 36ද 64ද? 64 නේද? 64 ලකුණ මොකද්ද? ඍණ. ඒ කියන්නේ මෙතෙන්ට වෙන්න ඕනේ ඍණ. 64න් 36 ගියාම කීයද? 28යි. ඒ කියන්නේ මේකේ උත්තරේ කීයද? ඍණ 28. ඍණ 28. මේකේ උත්තරේ ඍණ 28. ऋण x ऋण 4y ऋण 5y इसे ऋण 5y इसे x के अंदर ये पदे डाला x के अंदर 7y ऋण 4y के अंदर ऋण 9 ऋण 5 इसे के अंदर दाने 8 ऋणයි ධනයි මෙතන ධනනේ තියෙන්නේ ऋणයි ධනයි උත්තරේ ऋणයි 7 ऋणයි ධනයි ගුණ වෙද්දී 4 9 36යි මෙතන තියෙන්නේ ऋणයි ධනයි ऋणයි 7 3 මේ දෙක ගන්න මේ දෙකේ ලකුණු සමානද නෑ වෙනස් නම් මොකද කරන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණු වැඩි එක මොකද්ද දාන ඒ කියන්නේ මෙතන එන්න ඕන උත්තරේ මොකද්ද දාන නේද 36න් කීයද අඩු කරන්න ඕනේ 7 36න් 7ක් අඩු කරාම කීයේ 29යි ඍණ 7 ලිඛ බලන්න මේ පද දෙක ගත්තොත් ලකුණු සමානද නෑ වෙනස් ලකුණු වෙනස් නම් මොකද කරන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ වැඩි එක මොකද්ද 40 40 ලකුණ මොකද්ද ඍණ 40 මිශ්‍රණයෙන් අඩු කරාම කීයේ 11යි මේකේ උත්තරේ මොකද්ද එතකොට ඍණ 11 බලන්න ඊළඟට ඉන්න ඍණ x දාන 7y ඍණ 9යි ඉෂි හරි අර වගේ වෙන සත්‍යය x කියන තැන් වලට x දෙනවා x වලගේ දෙනවා y කියන තැන් වලට y වලගේ දෙනවා වරවන්න ඉෂි කියන්නේ 8 දැන් වරවන්න ටික සුළු කරා 30 ඒ විදිහටම ලියමු ඍණයි මෙතන ධනයි ඍණයි ධනයි ඍණ 7 ऋणයි ධනයි ආපහු ऋणයි 7 9 63 ආපහු ऋणයි ධනයි ऋणයි 9 2 දැන් මේ පද දෙක ගන්න ධන 30යි ඍණ 7යි නේද තියෙන්නේ ඒ කියන්නේ ධන 30 ලකුණ වෙනස් නේද ලකුණ වෙනස් නම් වැඩි එකකින් අඩු එක අඩු කරනවා වැඩි එකේ ලකුණ ධන නේද වැඩි එකේ ලකුණ ධන එතකොට මෙතන ධන 30න් 7ක් ගියාම 23 ඍණ 72 මේ දෙක ගන්නේ නේද ධනයි ඍණයි ආපහු ලකුණ වෙනස් ඒ කියන්නේ අඩු කරනවා 63න් 23 ගියාම කීයේ 40යි වැඩි එකේ ලකුණ 63 නේද වැඩි එක 63 නේ 63 ලකුණ මොකද්ද ඍණ එතකොට මේ ඍණ 40 ඍණ 72 මේ දෙක ගන්න බලන්න මේ දෙකේම ලකුණු සමානයි ලකුණු සමානයි කියන්නේ මොකද කරන්නේ ලක්කන් දෙක එකතු කරනවා 40 72යි එකතු කරනවා 40 72යි එකතු කරාම කීයද 112යි ලකුණ මොකද්ද ඒ ලකුණමනේ ඒ කියන්නේ ඍණ එතකොට මේකේ උත්තරේ මොකක්ද දෙන්න ඕනේ ඍණ 112යි ඊට පස්සේ අන්තිම ගාන අපි දැන් සාකච්ඡා කරන්නේ මේක දිලා දින අන්තිම ගාන බලන්න 7x ඍණ 8y ඍණ 7y ඉෂි ඕකනේ දිලා තියෙන්නේ 7y ඉෂි x කියන තැනට අර වගේම ආදේශ
7 x කියන්නේ 7 ඍණ 8 y කියන්නේ ඍණ 9 ඍණ 7 z කියන්නේ 8 7යි මෙතන ධන 4 ධනයි කියන්නේ මෙතන ධනයි ගුණ වෙද්දී ධන 4ක් 7 49 මුල් පදයෙන් ඉඳන් අපි ධන ලියන්නේ නැහැ ඉස්සරහ ඍණයි ගුණ වෙද්දී මෙතන වරහන් කියන්නේ මෙතන තියෙන වැඩි කිරීමනේ මෙතන ඒ වෙන සුළු කිරීමක් නැති නිසා වරහණෙන්දී ඒ දිනලම වැඩි කිරීම තමයි මෙතන කරන්නේ එතකොට මෙතන ඍණයි නේද වැඩි කරන්න තියෙන්නේ ඍණයි වැඩි කරද්දී උත්තරේ මොකක්ද දෙන්න ඕනේ උත්තරේ එන්න ඕනේ ධනයි ධන හරිද ඍණයි ධන 9 වරක් 8 9 වරක් 8 72යි 9 වරක් 8 කීයද 72යි මෙතන බලන්න ඍණයි ධන ඍණයි ධනයි ගුණ වෙද්දී උත්තරේ ඍණයි 7 වරක් 8 8 වරක් 8 64යි 7 වරක් 8 කියන්නේ 56යි 7 වරක් 8 කීයද 56යි මේ පද දෙක ගන්න ඕනේ බලන්න මේ පද දෙකේ ලකුණු මෙතන ලකුණ ධනයි මෙතන ලකුණ ධනයි ලකුණ සමාන නම් මොකද කරන්නේ ලක්කන් දෙක එකතු කරනවා එතකොට මෙතන 49 72යි එකතු කරනවා 9යි 2යි 11යි ඉතුරු 1යි 7යි 1යි 8යි 8යි 4යි 12 121 මේකේ විදිහටම ලියන්න ඍණ 56යි මෙතන ලකුණ ධනනේ කොහොමද දැන් බලන්න මෙතන ඉස්සරහ තියෙන ලකුණ ධන නේද ධනයි ඍණයි නේද ලකුණ වෙනස්කම් මොකද කරන්නේ අපි ලක්කන් දෙක අඩු කරනවා 121 ගෙන් 56 අඩු කරලා වැඩි එකේ ලකුණ වැඩි එක ධන නේද එතකොට මේකේ උත්තරේ එන්න ඕනේ ධනනේ 121 ගෙන් 56 එකෙන් 6 11න් 6 5යි 11න් 5 ඒ කියන්නේ 65 ඒකේ උත්තරේ මොකද්ද ධන 65 අපි මේකෙදි කතා කරේ ආදේශ කෙරෙහි වරහන් සුළු කිරීමයි වීජීය පද වල මේකෙදි අපි කතා කරපු ආදේශ කිරීම වල තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි 5යි 6යි ඔය ගණන් ටික 8 වසරෙන් පොඩ්ඩක් එහා තියෙන්නේ කියන්නේ 9 වසර 10 වසර වගේ තියෙන්නේ මේක 8 වසරේ කියලා දුන්නේ ගානේ අපි කරාට ඒක තියෙන්නේ 9 10 වගේ ඊට පස්සේ මේකෙදි ආදේශ කිරීම වලදී අපි මුලින්ම කරන්න ඕනේ මේ x සමානයි 7 කියලා නේද දෙන්නේ එතකොට x වල අපි එයාගේ ආදේශ කරනවා හැබැයි ආදේශ කරද්දී මතක තියාගන්න ආදේශ කරන්න ඕනේ වරහන් ඇතුලේ ඇයි මෙතන බලන්න x නේද මේ මෙතන x ආදේශ කරන්න ඕනේ වරහන් ඇතුලේ මෙතන ධන x ධන 7 නේ තියෙන්නේ එතකොට මේ වරහණයි මෙතන ඍණ අගයයි ගුණ වෙලා තමයි මෙතන උත්තරේ එන්නේ ඒකින්ද තමයි ආදේශ කරන්නේ දැන් මෙතන බලන්න මෙතන ඍණ අපි මේ වරහන් නැතුව ආදේශ කරමු මොකද වෙන්නේ එතකොට අපි ආදේශ කරන්න ඕන කොහොමද මොනමනේ ආදේශ කරන්නේ එතකොට මේක අපිට වැඩි කිරීමක් කියන හිතාගතයි නැත්තම් එහෙනම් අපි මේ වැඩි කිරීම ලියන්න වැඩි කිරීම ලියලා ඍණනවා එතකොට අපිට මේ ලකුණු පැටලෙන්න තියෙන අවස්ථාව වැඩි ඒකෙන්ද තමයි අපි වරහන් ඇතුලේ හැම විටම ආදේශ කරන්න කියන්නේ එතකොට මේ ආදේශ කිරීමේදී මේ සෙට් වලට හරිය දෙන වීජීය පදයට සමාන කරනවනේ අපි අගය දෙන ලද වීජීය පදයට අපි අගය සමාන කරනවනේ ඒ සමාන කරන අගය වීජීය පදේ තියෙන තැන ආදේශ කරගෙන ඊට පස්සේ සුළු කිරීම ටික සුළු කරගෙන යන්න මේ යුට් එකේ ගණන් මෙච්චරයි අදින් මෙච්චරයි